දෙන්නාන්සේගේ නාමයට ප්‍රශංසාව වේවා. අද අපි බලමු දෙන්නාන්සේගේ වචනයෙන් යම්කිසි ඇදහිල්ල ගැන යම්කිසි දෙයක්, යම්කිසි සත්‍යතාවයක්, යම්කිසි නෙවෙයි සත්‍යතාවයක්. අපි කියමු දෙවෙනි කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. දෙවෙනි කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා, බලන්න ඕනෙත් නෑ, කෙටි පදයක්. මක් නිසාද අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිමෙන්ය. අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිමෙන්ය. එතකොට මේකේ තේරුම මොකද්ද? පෙනීමෙන් හැසිරෙන්නේ නැහැ ස්වභාව. ස්වභාව හැසිරෙන්නේ ඇදහිමෙන්. ඒ වගේම එහෙනම් පෙනීමෙන් හැසිරෙන්නේ කවුද? පෙනීමෙන් හැසිරෙන්නේ කවුද? අපි දන්නා ගෝලයන් ගැන අපි බැලුවොත් සුභාරංචි පොත්වල ඉන්නවා ගෝලයෝ. මේ ගෝලයෝ ඊශ්‍රායල් අය, අන්‍ය ජාතිකයෝ නෙවෙයි. අන්‍ය ජාතික සභාව නෙවෙයි. සභාව කියන එක තිබුණේ නැහැ එතකොට. එතකොට මේ අය හැසිරෙන්නේ කොහොමද? ඒ අය හැසිරෙන්නේ පෙනීමෙන්ද ඇදහිමෙන්ද? ගෝලයෝ. දැන් සමහරක් අයට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් නෑ ගෝලයොත් හැසිරුනේ ඇදහිමෙන් තමයි කියලා. නමුත් ගෝලයෝ හැසිරුනේ ඇදහිමෙන්ද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. නේ, පරීක්ෂා බලන්න පුළුවන්. අපි දන්නා ගෝලයෝ හාස්කම් කරා, රෝගසුව කරා, ඒ සියලු දේ කරා. නමුත් ඔවුන්ට ඇදහිල්ල තිබුණාද? ඔවුන්ට ඇදහිල්ල තිබුණාද? ගෝලයොත් එක්ක ගැලවුම්කාරය ඇවිල්ලා හිටියා. දැන් ගැලවුම්කාරය ඇවිල්ලා ඉන්නකොට ඔවුන් අදහන්න ඕනාද? ඒදන් වෙනදී ආදම් වැටෙන්න ප්‍රථම දෙවියන් වහන්සේව ඇදහුවද? නෑ, අදහන්න බෑනේ. දකින්න දෙයක් කොහොමද අදහන්නේ? දකින්න දෙයක් අදහන්න බෑ. හැමතිස්සෙම අපි අදහන්නේ නොදකින්න දේ. right? දැන් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් උදේ වැඩට ගියාම ඔයගොල්ලෝ වැඩ පොලේ ඉඳන් ඔයගොල්ලන්ට ගෙදර යන්න පේන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ වැඩ පොලේ ඉඳන් අදහනවා, විශ්වාස කරනවා මගේ ගෙදර භාර්යාව, දරුවෝ, අම්මා තාත්තා හොඳින් ඇති කියලා. ඒක නොදකින දේ තමයි විශ්වාස කරන්නේ. මේකෙන් ඉගෙන ගන්න මොකද්ද? දකින දේ විශ්වාස කරන්න බෑ. විශ්වාස කරන්න බෑ නෙවෙයි, විශ්වාස කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඇහැට පේනවා. ඒක තමයි දෙවියන් වහන්සේ නොපෙනෙන්න ඉන්නේ. දෙවියන් වහන්සේ පේන්නේ හිටියනම් මිනිස්සු ගණන් ගන්න නැහැ. ඔය ඉන්නේ කියලා කියයි. ඒ දෙවියන් වහන්සේ නැති නිසා ඒගොල්ලෝ අදහන්න ඕන. ඒ පේන්නේ නැති නිසා. නැති නිසා නෙවෙයි, පේන්නේ නැති නිසා ඒගොල්ලෝ අදහන්න ඕන දෙවියන් වහන්සේ ඉන්නවා කියන එක. දැන් ගෝලෝ එක්ක යේසුස් වහන්සේ ගැලුම් කරා හිටියා. එන්න ඒගොල්ලෝ හාස්කම් කරේ ඇදහිල්ලෙන් නෙවෙයි නම් මොකෙන්ද? මතේ සුභාරච්චි 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ. මතේ 10:1 කියනවා, තවද උන්වහන්සේ තමන් ගෝලයන් 12 දෙනා තමන් ළඟට කැඳවා අශුද්ධාත්මයන් දුරු කරන්නට ඔවුන් කෙරෙහිද සිළුවාකර ලෙඩ සහ සිළුවාකර රෝග සුව කිරීමටද ඔවුන්ට බලය දුන්සේක. ගෝලෝ 12 දෙනා කැඳවලා ඔවුන්ට බලයක් දෙනවා. ඇදහිල්ලක් නැතුව බලයක් දෙනවා. මෙන්න මොකද උන්වහන්සේ හාස්කම් කරානේ. උන්වහන්සේ හාස්කම් කරාම අලුන්ගෙන් නැගිට මේ සියලු දේවල් ගෝලෝ දැක්කම ගෝලට දකින්නා යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ආවා. මෙයා අපිව ගලවගනි, අපේ ජාතිය ගලවගනි කියලා. එතකොට යේසුස් වහන්සේ කියලා බලයක් දෙනවා ගිල මේ ආරංචිය ප්‍රකාශ කරවලා ගැලුම්කාරය ඇවිල්ලා ඉන්න ආරංචිය කොහාටද? අන්‍ය ජාතින්ට නෙවෙයි, ඊශ්‍රායල් වහන්සේට පමණයි. ඒ ඕගොල්ලන්ගේ රාජ්‍යය දෙන්න උන්වහන්සේ ඇවිල්ලා ඉන්න කියලා ප්‍රකාශ කරනවා. සාක්ෂි වශයෙන් මෙන්න බලය ඕගොල්ලෝ ලෙඩ රෝග සුව කරන්න, හාස්කම් කරන්න. ඒගොල්ලෝ ගිහලා බොහොම සන්තෝෂෙන් කරලා ඇවිල්ලා ප්‍රීතියනුත් කියනවා ඔබ වහන්සේගේ නාමය නිසා යක්කු බව අපිට යටත් වෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ හාස්කම් කරා. ඇදහිල්ලෙන්ද කරේ. දෙවි කෙනෙක් ඉන්නවා, යේසුස් වහන්සේ ඉන්නවා, උන්වහන්සේ ගැලුම්කාරයා, උන්වහන්සේ ගිට මේක ඔක්කොම උන්වහන්සේට මේ ඔක්කොම පුළුවන් කියන ඒ ඇදහිල්ලෙන් නෙවෙයි උන් කරේ. උන්ට දුන්න බලයක්. දැන් මං කාට හරි ඔබට මං ලක්ෂයක් දීලා කිව්වොත් මෙන්න මේ වැඩේ කරගෙන එන්න කියලා, ඔයගොල්ලෝ ගිලේ ලක්ෂය ඇතුලේ වැඩේ කරගෙන ඉන්නවා. ලක්ෂයෙන් පිට ඔයගොල්ලන්ට විඳන් කරන්න බෑ. මම දෙන්නේ ලක්ෂයයි. ඇදහිල්ල කියන්නේ
දකින්නාව ඇදහිල්ල කියන්නේ නැත්නම් පෙනීමෙන් හැසිරෙනවා කියන්නේ තමුන්ට දුන්නා වපසරියේ තමුන් වැඩ කරන එක. ඒකට යටත් වෙලා. හරි. දැන් නොපෙනෙනව දේ ඇදහිල්ල ගැන අපි පස්සේ කතා කරමු. නොපෙනෙන ඇදහිල්ල ගැන. පෙනෙන ඇදහිල්ල, පෙනෙන දේ ඇදහිල්ල. එතකොට දැන් මේගොල්ලෝ දැකීමෙන් තමයි යේසුස් වහන්සේ එක ගියේ. යේසුස් වහන්සේ දෙන්නගේ පුත්‍රයා කියලා වන්ට විශ්වාසයක් තිබුණා. මොකද උන්වහන්සේ ආස්කම් කරපු නිසා. ඒ වගේම ඔවුන්ට හිතුණු දේ කරන්න නෙවෙයි ඔවුන්ට පවර් ඔෆ් වැඩි. ලෙඩුන් සෝ කරන්න, සිල්වාකාර ලෙඩුන් සෝ කරන්න සහ යක්ෂයන් දුරු කරන්න. ඒ බලය ඔවුන්ට තිබුණා. ඔවුන් ඒවා කරා. ඇවිල්ලා ප්‍රීතියෙන් ඒක වාර්තාත් කළා යේසුස් වහන්සේ. එක ස්ථානයක් බලමු. මතේ සුභාරාංචි 14 වෙනි පරිච්ඡේදයේ යම් සිද්ධියක් කරනවා. 25 ඉඳන් 14 ඉඳන් මතේ 14:25 රාය 4 වෙනි යාමේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිටේ පයින්නාසේක. රාය 4 වෙනි යාමේ කියන්නේ හුඟක් රාය වෙලා. හරි. දවල්ට 4 යාමයක් තියෙනවා, රායට 4 යාමයක් තියෙනවා. මේ අලුයම වගේ වෙලාවක, කරුවල තියෙන වෙලාවක යේසුස් වහන්සේ මුහුද පිටේ පයින් යනවා ගෝලයන් වෙතට. ගෝලයෝ මොකද කරන්නේ? ගෝලයෝ උන්වහන්සේ මුහුද පිටේ පයින් යනවා දැක කැළඹි. ඒ අවතාරයක් ඇයි කියා බයින් මොර ගැසුවෝය. ගෝලයෝ මොර ගහනවා අවතාරයක් කියලා. යේසුස් වහන්සේ දැක්කේ නැහනේ. දැන් යේසුස් වහන්සේ ඒගොල්ලෝ එක්ක ජීවත් වෙන කියලා ඒගොල්ලෝ දන්නවා. නමුත් මේ වෙලාවේදී ඒගොල්ලෝ යේසුස් වහන්සේ දැක්කේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඇදහිල්ල තියෙන දැකීමෙන්. ඒ දැක්කේ නැතුව නම් ඒගොල්ලෝ වෙලා කෑ ගැහුවා. යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ එකනෙම උන්ට කතා කොට ධෛර්යමත් වෙලා මම බය නොවෙලා කීසෙක්. ධෛර්යමත් වෙන්න මමයි එන්නේ. ඔබම දැන් දකින්නේ නැහැ තාම නමුත් හඬ ඇහෙනවා. හඬ ඇහුනම පේතුස් වහන්සේට කියනවා ස්වාමීනි ඒ වාසේ නම් ඔබ වහන්සේ කියලා ස්ථිර නැහැ. ස්වාමීනි ඔබ වහන්සේ තමයි කියලා පේතුස් ස්ථිරයක් නැහැ. පේතුස් කියන ඒ වහන්සේ නම් ප්‍රශ්නතර තියනවා. ඔබ වහන්සේ නම් මට අන කරන්න මුහුද පිට පයින් එන්න. යේසුස් වහන්සේ කියලා වරේ. ඒක පේතුස් යනවා යන්නේ ඇදහිල්ලෙන්ද? නෑ අර ඇදහිල්ල නම් නොදකින්න එපේ. දැන් මේ වෙලාවේ යේසුස් වහන්සේ දකින්නේ නැහැ ඒගොල්ලෝ. එහෙනම් ඇදහිල්ල තියනවා යන්න. නොදකින්න දේ විශ්වාස කරන්න ඇදහිල්ල එපේ. මේ ඇදහිල්ල නැහැ. හැබැයි අර කීප වචනෙට පයින් යනවා මුහුද පිට. මොකද පේතුස් සමදිස්සම ඉස්සරහට පැනලා දෙන එක්කෙනෙක්. එයා පයින් යනවා. යනකොට එයා ගිලෙනවා. ඇයි ගිලෙන්නේ? රෝග සුව කරපු එක්කෙනා, යක්ෂය දුරු කරපු එක්කෙනා මේ වෙලාවේදී එයාට බයිද මුහුද පිට පයින් යන්න ඒ බලේ බෑ. ඇයි? එයාට දුන්නු අපසරිය නෙවෙයි මේ. හැබැයි එයාට ඇදහිල්ල තිබුණා නම් යේසුස් වහන්සේ කෙරෙහි නොදකින්න යේසුස් වහන්සේ කෙරෙහි මොකද ඒ වෙලාවේ යේසුස් වහන්සේ ඒගොල්ලෝ දැක්කේ නැහැනේ. ඒගොල්ලෝ එයා පේතුස්ෙන් ඇවිදිනවා. හැබැයි ඒ වෙලාවේ යේසුස් වහන්සේ පේන්න හිටියා නම් පේතුස් යනවා මුහුද පිට පයින්. ඇයි? මේ පේන ගැලුම් කාරය අපිත් එක්ක ඉන්න අපිට මොකුත් වෙන්නේ නැහැ කියන ඇදහිල්ල එයාට තියෙනවා. ඒ දකින්න දේ කෙරෙහි ඇදහිල්ල. නොදකින්න යේසුස් වහන්සේ වැද්ද අහන්නේ කරන්න බෑ. හරි. ඒක තමයි කියන්නේ යේසුස් වහන්සේ අර අන්‍යජාතික ස්ත්‍රියක් කියලා යේසුස් වහන්සේගේ පිහිට ඉල්ලද්දී ඒ පිහිට එයා ලබා ගන්නවා. ඇයට තිබුණා නොදකින්න ඇදහිල්ල. මේ පේන ගැලුම් කාරය කෙරෙහි ඇදහිල්ල නෙවෙයි. යේසුස් වහන්සේට මේ දේ කරන්න පුළුවන් කියන එක තාමත් වෙලා නැහැ. ඇගේ දුව සුව වෙච්ච එක. මොකද ඇගේ දුව සුව කරගන්න පුළුවන් යේසුස් වහන්සේ කියලා නොදකින්න ඇදහිල්ලක් ඇයට තිබුණා. ඒතර යේසුස් මොකද්ද කියන්නේ? ඊශ්‍රායල් ඔබ ඇදහිල්ල මහත්. හරි ඒ වගේම ශතාධිපතියාගේ 1680 වෙච්ච වෙලාවේදී යේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? ශතාධිපතියා ගැන. ඊශ්‍රායල් හිවත් මෙබඳු ඇදහිල්ලක් මම දැක්කේ නැහැ. එතකොට ගෝලයන්ගේ ඇදහිල්ල මොකද්ද? ගෝලයන්ගේ ඇදහිල්ල යේසුස් වහන්සේ ඊට වඩා පහත් ගෝලයන්ගේ ඇදහිල්ල. අර ශතාධිපතියාගේ ඇදහිල්ල ඊට වඩා උතුම්. ඇයි? ශතාධිපතියාගේ නොදක විශ්වාස කරා. හරි. එන්න බලන්න දකින්න දේ කෙරෙහි විශ්වාසයයි නොදකින්න දේ කෙරෙහි විශ්වාසය කියලා දෙකක් තියෙනවා. මේක තමයි රයිට්ලි ඩිවයිඩ් කියලා කියන්නේ. හරි ගෝලයා හැමතිස්සෙම දැකපු දේ විශ්වාස කරේ. දැන් තව එකක් තියෙනවා. යේසුස් වහන්සේ මතේ සුභාරංචි 16 වෙනි පරිච්ඡේදයේ කියනවා මම යෙරුසලමට යනවා නායක පූජ්‍යකයෝද ලියන්නෝද වැඩි මහල්ලද මාව පාවා දෙනවා අන්‍ය ජාතින් අතර ඕන් මාව කුරුස යන ගාලා මාරනවා මම දවස් 3කින් නැගිටිනවා කිව්වම ඒගොල්ලෝ විශ්වාස කරාද? සුභාරංචි කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ විශ්වාස කරාද? ඒගොල්ලෝ විශ්වාස කරේ නැහැ. ඒක පේතුස් විශ්වාස කරේ නැහැ විතරක් නෙවෙයි පේතුස් යේසුස් වහන්සේ පැත්තක ලන ගහලා කියනවා ස්වාමිනේ ඒක ඔබ වහන්සේගෙන් දුර වේවා ඔබ වහන්සේට මැරෙන්න බෑ. ඒක තරවට කරනවා ඒ පේතුස්ට යේසුස් වහන්සේට.
යේසුස් වහන්සේ මොකද කියන්නේ? සාතන් මගේ පස්සට ඵලයන්. ඔබ මට බාධාවක්. ඔබ සලකන්නේ මනුෂ්‍යයන්ගේ කාරණා විතරයි. දෙවියන්වහන්සේ කාරණා ඔබ දැකලා නැහැ තාම. ඔබ ඒව සලකන්නේ නැහැ. එතකොට මනුෂ්‍යයාගේ කාරණා විතරයි සලකන්නේ කවුද? ඊශ්‍රායල් ගෝලියෝ. ඒගොල්ලෝ දැකලා විශ්වාස කරපු අය. දැන් මෙහෙම යනකොට යේසුස් වහන්සේගේ මරණය ගැන ඒගොල්ලෝ දේශනා කරේ නැහැ. යේසුස් වහන්සේගේ මරණයෙන් නැගිටීම ගැන ඒගොල්ලෝ දේශනා කළේ නැහැ. යේසුස් වහන්සේගේ තැන්පත් කිරීම ඒගොල්ලෝ දේශනා කරේ නැහැ. ඒගොල්ලෝ දේශනා කරේ මොකද්ද? ගැලුම්කාරයෙක් ඇවිල්ලා ඉන්නවා අපිට රාජ්‍ය දෙන්න. උන්වහන්සේ බලවන්තයි අපිට රාජ්‍ය දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශනා. ඒගොල්ලෝ සුභාරංචි එක තමයි. ඊට වඩා දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් මට පෙන්නන්න. එහෙම දෙයක් තිබුණේ නැහැ. ඊශ්‍රායලයේ ගැලුම්කාරයා කියන එක තමයි ඒගොල්ලෝ දේශනා කළේ. මොකද ඊශ්‍රායලයේ දවස්වල අන්‍ය ජාතින්ට අහු වෙලා හිටියේ. ඉතින් නමුත් මෙහෙම යද්දී යේසුස් වහන්සේගේ මරණය ඒකට දැක්කා. මරණ වෙලාවේදී පේතෘස් කිව්වා හාස්කම් කරපු පේතෘස් යකුදුරු කරපු පේතෘස් කිව්වා මං අඳුරන්නේ නැහැ කියලා. අනිත් 9 දෙනෙක් පැනලා ගියා. එක්කෙනෙක් පාව දුන්නා. එක්කෙනෙක් ඉතුරුනා කුරුසේ පාමුලට යොහන්. එතකොට මේකයි කතන්දරේ. ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ මරණය දැක්කා. මෙන්න ඒගොල්ලෝ හිතුවේ නැහැ මැරෙයි කියලා. නමුත් මැරුණම අදාහ ගන්න බැරුණා. මොකද උනේ? ඒගොල්ලෝ සීසී කළා ගියා. ඒ වගේ මේගොල්ලෝ දැක්කා යේසුස් වහන්සේ තැන්පත් කරන එක. දැක්කා. දැන් අපි වගේ මේගොල්ලෝ උන්වහන්සේ භූමි දාන කරා. නමුත් තුන්වෙනිදා මොකද උනේ? තුන්වෙනිදා මලුන්ගෙන් නැගිට්ටා. මලුන්ගෙන් නැගිට්ටා මේගොල්ලෝ විශ්වාස කරාද? ඊශ්‍රායල් ගෝලියෝ විශ්වාස කරාද? අපි ඒක බලමු. ලූක් සුභාරංචි 24 වෙනි පරිච්ඡේදයේ ලූක් 24 ලූක් 24 ස්ත්‍රියෝරු යන සොහොනට ඇයි යන්නේ? මලුන්ගෙන් නැගිටින කෙනෙක් විශ්වාසයක් නැහැ. අර මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වන්න යනවා. හරි ඒ කාලේ තිබුණ සිරිතක් නේ. ඒ ගියාම දේවදූතයෙක් ඇවිල්ලා අහනවා ජීවිත දැනතව නුඹලා ඇයි මලුන් අතරේ හොයන්නේ? ස්ත්‍රියෝ බය වෙනවා. ඒතර කියනවා උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන පණිවිඩේ දෙනවා. මිනිහක් ඒගොල්ලන්ට දකින්න නැහැ. ඒගොල්ලන්ට සන්තෝෂේ තියෙනවා බය තියෙනවා. විශ්වාස කරගන්න අමාරුයි පුදුමේ තියෙනවා. ඒගොල්ලෝ දූල ගිල කාටද කියන්නේ? ගෝලයන්ට කියනවා. ඒ බලමු 10 මත 24 සමා වෙන්න ලූක් 24 10 11 12 ඒ ස්ත්‍රිය නම් මග්දලා මරියාත් යවන්නාත් යාකෝබගේ මව වූ මරියාත්ය. ඔවුන් සමග අනික් ස්ත්‍රියුද ප්‍රේරිතයන්ට මේ දේ කිව්වෝය. ප්‍රේරිතයන් ගැන ගෝලයන්ට මේ දේ කිව්වෝය. මේ වචන ඔවුන්ට නිරර්ථක කතාවක් මෙන් පෙනී ඔවුන් අවිශ්වාස කළෝය. යේසුස් වහන්සේ අවිශ්වාස කරා. ඇදහිලා නැහැ. බලන්න ඇදහිලා තියනවද නැහැ. ආස්කම් කරා ඇදහිලා නැහැ. ඔව් අවිශ්වාස කළා. ස්ත්‍රීවරුන් යේසුස් වහන්සේගේ මලුන් නෙගටිව් ප්‍රවෘත්ති වුන් අවිශ්වාස කළා. පේතෘස් නැගිට සෝහන්ගේ ළඟට දුවගෙන ගොස් නැමී බලා හඬරදී පමණක් තිබෙන බව දැක සියලු කාරණා ගැන පුදුම වෙමින් සිය නිවසට ගියේය. පේතෘස් දුවලා ගියා. මේ සෝහනේ බලන්න. ඇයි විශ්වාස කරා නම් ඇයි දුවලා යන්නේ? නේ? අකෝ බලන්න මිනිහ තියනවාද නැගිටලා දන්නෙත් නැහැ කියලා සැකෙන් ගියේ. එහෙනම් මතක තියාගන්න. සුභාරංචි පොත්වල හතර ඉන්න ගෝලයන්ට ඊශ්‍රායල් අයට ඇදහිල්ල තිබුණේ නැහැ. හාස්කම් කළා. මොකද පෙනීමෙන් කරේ. ඒගොල්ලෝ හැසිරුනේ පෙනීමෙන්. අපි හැසිරෙන්නේ පෙනීමෙන් නොවේ. අපි හැසිරෙන්නේ මොකෙන්ද? ඇදහිීමෙන්. හරි අපි තවත් බලමු ඔන්න. අද ඔයගොල්ලෝ දන්නවා යෝහන් කෝලයා කතන්දරේ. තෝමස් කී කතන්දරේ දන්නවනේ. දැක්කොත් මිසක් මම විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වනේ. ඒ සංස්පේ වුණා. අල්ලලා බලපන් කියලා කිව්වා. ඒතර යෝහන් ඒවා දැකලා විශ්වාස කරා. දැකලා විශ්වාස කරා. පේතෘස් කියලා මිනිහ නැති බව දැකලා දැන් වෙන්නත් පුළුවන් කියන තත්ත්වයට ආවා. හරිද? එතකොට දැකලා විශ්වාස කරන්නේ කවුද? ඊශ්‍රායල්. එතකොට යේසුස් වහන්සේ නොදැක විශ්වාස කරන්නෝ ආශිර්වාද ලද්දෝය. ඔබ දැකලා විශ්වාස කරේ තෝමස්. නොදැක විශ්වාස කරපු අය ආශිර්වාද ලද්දෝය. එතකොට මෙන්න මේක තමයි ඊශ්‍රායල් ගෝලයන්ගේ කතන්දරේ තේරුම නෝගයි. අපි බලමු යෝහන් සුභාරංචි 3 වෙනි පරිච්ඡේදයේ යෝහන් සුභාරංචි 20 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳන්. එබැවින් පේතෘස්ද අනික් ගෝලයාද පිටත්ව සොහොන්ගේ දෙසට දිව ගියෝය. ඔහු දෙදෙනා එක්ව දිව්වෝය. අනික් ගෝලයා පේතෘස් පසු කර දුවගෙන ගොස් පළමු කොට සොහොන්ගේ ළඟට පැමිණ නැමී බලා
සීන් රෙදි එහි තිබෙනවා, හන රෙදි එහි තිබෙනවා දුටුවේය. නමුත් ඇතුළට ගියේ නැත. සීමොන් පෙත්රුස් ඔහුට පසුව පැමිණ සෝන්ගේ ඇතුළට ගොස් හන රෙදි තිබෙන බවත් උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදි කඩ හන රෙදි සමග නැතුව වෙනම එක් තැනක අකුලා තිබෙන බවත් දුටුවෝය. එකල පළමු කොට සෝන්ගේ ළඟට ආව යන්නේ ගෝලයාද ඇතුළට ගොස් දැක විශ්වාස කළේය. දැක විශ්වාස කළේය. කොහොමද මේ බයිබලයේ තියෙන පද ඔයගොල්ලෝට මගහැරලා ගිය පද මේවා. ඔවුන් දැක විශ්වාස කළා. නමුත් අපි හැසිරෙන්නේ දැක නෙවෙයි. ඇදහිල්ල නම් බලාපොරොත්තු නොදක්නා දේවල් ගැන ඔප්පුවය. හරි. අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන සාහිතිකේ නොදක්නා දේවල් ගැන ඔප්පුවය. පේතෘස් දැකලා. හරි. දැන් ඒගොල්ලෝ දැක්කා මොකද්ද? ඒ සංසි මැරෙනවා දැක්කා. තැම්පත් කරනවා දැක්කා. බලුන්ගේ නැගිටිනවා දැක්කා. එතකොට දැන් ඊට පස්සේ ඒගොල්ලෝ දැකපු දේ තමයි ඒගොල්ලෝ දැකපු දේ උඩ තමයි ඒගොල්ලන්ගේ ඇදහිල්ල ගොඩ නැගුණේ. දැන් ඔය මම කවදා හරි දැක්කද ඒ සංසි මැරෙනවා. තැම්පත් කරනවා. බලුන්ගේ නැගිටිනවා. නෑ. මොකද විශ්වාස කරනවා. එහෙනම් ඒගොල්ලන්ගේ ඇදහිල්ල දුතුම් අපේ ඇදහිල්ල දුතුම්. අපේ දුතුම්. ඒක තමයි මේක දෙකක් තියෙනවා කියලා කියන්නේ. ඊශ්‍රායල්ගේ පැත්ත වෙනයි. අපේ පැත්ත වෙනයි. ඊශ්‍රායල් ගියේ දැකපු දේ උඩ. හරි. සමාවෙන්. ඊශ්‍රායල් ගියේ දැකපු දේ උඩ. අපි යන්නේ නොදක්නා දේවල් උඩ. අපි අහපු ආරංචි විශ්වාස කරලා. ඒතර අපේ ප්‍රේරිතයා කවුද? පේතෘස් යෝහන් යාකෝබ් මුල්ගෝලේ කවුරුද? නෑ. අපේ ප්‍රේරිතයා පාවුල් විතරයි. ඒතර පාවුල් යේසුස් වහන්සේ දැක්කේ කොහොමද? ක්‍රියාපොතේදී කරන්දරේ මම කියන්න ඕනේ නෑ. ක්‍රියාපොතේදී පාවුල් යේසුස් වහන්සේ මුණ ගැසුනේ නැටි. පාවුල්ට වෙන්නේ පළවෙනි දේ මොකද්ද? ඇස් දෙක අන්ධ වෙනවා. පාවුල් අන්ධ වෙනවා. ඇයි? යේසුස් වහන්සේට ඕන මිනිසයා භෞතිකව දකින්න නෙවෙයි. අපි භෞතිකව යේසුස් වහන්සේ දකින්න නෙවෙයි. සමහරක සාක්ෂි දෙනවනේ යේසුස් වහන්සේ දර්ශනෙන් දැක්කා කොණ්ඩේ දිගයි සුදුයි. ඒ බොරු. අපිට එහෙම ඒ ස්වභාවයට අයිති නෑ ඒක. අපි දකින්නම යේසුස් වහන්සේ ඇදහිල්ලෙන්. ඒතර කවදා හරි අපි ගියන් පස්සේ දකින්නවා. ඒක වෙනකන්තරයක්. ඒතර ඇදහිල්ල නෑනේ. ඒ දකින්නවා. නමුත් දැන් අපි දකින්න ඇදහිල්ලෙන් පමණයි. වෙන ක්‍රමයකට දකින්න බෑ අපිට. දකින්න හිතන්නත් එපා. එතකොට පේතෘ පාවුල් යේසුස් වහන්සේ හම්බුච්ච ඇටි යාගේ ඇස් දෙක අන්ධ වුණා. හැබැයි එයා ආත්මෙන් දැක්කා. පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ පාවුල් තුමා කියන සුභාරංචිය මොකද්ද? පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ පාවුල් තුමා කියන සුභාරංචිය මොකද්ද? බලන්න. මේකයි සුභාරංචිය. මොකද්ද? පළවෙනි කොරින්ති 15 එකේ ඉඳන් 4ට. ඒකින අපි මුල් ටික කියවන්න ඕනේ නැහැ. මෙන්න කියනවා යා 15 වෙනි පරිච්ඡේදයේ එකේ නම කියමු. පළවෙනි කොරින්ති 15 එකේ ඉඳන් තවද සහෝදරයනි මම නුඹලාට දේශනා කළා. නුඹලා විසින් පිළිගත්තා. නුඹලා පිහිටා සිටිනවා. නුඹලා ගැලවීමට පැමිණෙව්වා. සුභාරංචි නුඹලාට දන්නෝමි. මා නුඹලාට ප්‍රකාශ කළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්න උනම්. කුමන වචන වලින් ඒ නුඹලාට දේශනා කළෙන්ද දන්නෝමි. නැත්නම් නුඹලා නිෂ්ඵල ලෙස ඇදහුවෝය. එතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දුමි. එනම් ලියවිලි වල ප්‍රකාරයට අපේ පවුල් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණ බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගිටිනු ලැබූ බවත් මේ තුනම පාවුල් දැක්කේ නැහැ. මේ තුනම පාවුල් භෞතිකව දැක්කේ නැහැ. නමුත් පාවුල්ගේ විශ්වාසය කොහොමද? අර පේතෘස්ට මේ තුනම තිබුණේ නැහැ. දැකලත් මේ තුනම තිබුණේ නැහැ. අන්තිම මොහොතේ ගෝල ස්ත්‍රියවරු වෙලා කියනකොට උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියලා ඒකත් විශ්වාස කළා. එහෙනම් ඒගොල්ලන්ගේ ඇදහිල්ල පාවුල්ගේ ඇදහිල්ලයි වෙනස් නැද්ද? පාවුල්ගේ ඇදහිල්ල තින්නේ පෙනීමෙන් නොවේ ඇදහිීමෙන්. ගෝලයන්ගේ ඇදහිල්ල තින්නේ පෙනීමෙන්. ඒගොල්ලෝ කියනකොට තේරෙනවනේ මේ පේතෘස් පොතේ කියනවානේ පළවෙනි පේතෘස් නැත්නම් දෙවෙනි පේතෘස් අපි අර්ථ වලින් ඇල්ලුවා වූ අපි කතා කළා වූ අපි දැක්කා වූ ජීවනයේ වාක්‍යano කියලා කියනවානේ. කියනවා නේද? අපි ඒගොල්ලෝ දැක්කා ඒක. හරි ඒකේ සාක්ෂිය ඒගොල්ලන්ට භෞතිකව තියෙනවා. නමුත් පාවුල්ට ඒ සාක්ෂිය භෞතිකව නැහැ. ඒක තියෙන්නේ පළවෙනි යහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ ඉඳන්. නුඹලත් අප සමග පංගුකාරම ලබන පිණිස අප දුටුවා වූ ඇසුවා වූ ඒ දේ නුඹලාට ප්‍රකාශ කරමුවා.
ඒ ජීවනය ප්‍රකාශ කරනු ලැබීය. හරි. ඊට පස්සේ පළවෙනි පදේ කියනවා අප විසින් අසා තිබෙන්නා වූ අපේ ඇස් වලින් දැක තිබෙන්නා වූ අප විසින් බැලුවා වූ අපේ අත් වලින් ඇල්ලුවා වූ දේවන ජීවනයේ වාක්‍යano. ඒගොල්ලෝ ගෝලිය අත් වලින් ඇල්ලුවා යේසුස් වහන්සේ. යෝහන් තුරුලටම හෙත් වෙලා හිටියා. කතා කරා, කටහඬ ඇහුවා, භෞතික ඔක්කොම කරා. අපි මේ කිසි දෙයක් නැහැ. හැබැයි අපි ආත්මිකව අපිට මේ දේ වෙලා තියෙනවා. ඒක තමයි ස්වභාවයේ ඊශ්‍රායල්ගේ ඇදිල්ලේ වෙනස. ස්වභාවය ඇදිල්ල තියෙනවා නම් ආත්මිකව භෞතිකව නෙවෙයි. ඔය හාස්කම් කරන්නේ ඔක්කොම එක යාඥා කඩ වගේ දාගෙන සූමහේවල් හාස්කම් කරන්නේ භෞතික දේ. ඉතින් භෞතික දේ වැඩක් නැහැ. ඇයි? හාස්කම් කරාට මලුන්ගෙන් නැගිට්ටෝ කියමුකෝ කවුරු හරි. ඉතින් ආයෙත් එමිණියා මැරෙනවා. නමුත් අපි අදහනවා නම් අපි කොහොමද මැරෙනවා තමයි ශරීරය. නමුත් ආත්මය මැරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ උතුම් ඇදහිල්ලකට අපිව ගේන්නේ අපිව. ඒ නිසා ඕගොල්ලන්ගේ සියලු ප්‍රශ්නවලදී ඕගොල්ලෝ මොන දේ වුණත් ඒ දේ තුල අදහන්න දෙවියන් වහන්සේ කැමැත්තක් තියෙනවා. දෙවියන් වහන්සේ සැලස්මක් තියෙනවා. අපි හිතන අපි ඒ දෙයින් අපි විනාශ වෙනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ අපි විශ්වාස කරනවා නම් මොකද විශ්වාස කරන්නේ? අපි පොදුදා උන්වහන්සේ මරණ බව, උන්වහන්සේ තැබ්බත් කරු බව, උන්වහන්සේ වලුන්ගෙන් නැගිට්ට බව අපි අදහනවා නම් අපිව ගලවනු ලබනවා. අපි ගැලවෙන්නේ නැහැ. අපිව ගලවනු ලබනවා. ඒක අපි අදහනවා. මම කවදාද මලුන්ගෙන් නැගිටිනවා නැද්ද? නැගිටිනවා. ඔගොල්ලෝ අදහන මලුන්ගෙන් නැගිටිනවා. අපි පිළිගා කෙල්ල මැරෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් කෙල්ල මැරෙන්න පුළුවන්. වෙන මොන හරි වෙලා මැරෙන්න පුළුවන්. නමුත් අපි අදහනවා නම් යේසුස් වහන්සේ අපි මලුන්ගෙන් නැගිටිනවා. ගෝලයන්ට ඒක දකින්න ඕන. ඒගොල්ලන්ගේ නාගරිකත්වය ස්වර්ගය නෙවෙයි. පේතුස් කියනවානේ අපි අලුත් ආසක් අලුත් පොළ බලාගෙන සිටිනවා ස්වර්ග රාජ්‍යයේ පල්ලෙහාට එනවා ඒගොල්ලන්ට. ඒ සංසි ඒගොල්ලන්ට කිව්ව ගැන්වි ආඥා මොකද්ද? ඔබගේ රාජ්‍යය ඒවා කොහටද? පල්ලෙහාට. ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ රාජ්‍යය ස්වර්ග රාජ්‍යයේ පල්ලෙහාට එනවා ඒගොල්ලන්ට. පොළොවට භූමිකයි. අපිට අපේ නාගරිකත්වය ස්වර්ගිකයි. අපි ඉහළට යන්නේ. එතකොට මේ දෙක වැරදි නෑ. ඒගොල්ලන්ගේ එක වැරදි නෑ. නමුත් අපේ එක උතුම්. අපි නොදක විශ්වාස කරන ඒ සංස්කෘත නොදක විශ්වාස කරනවා වඩා ආශිර්වාද ලද්දෝය. බලත් ආශිර්වාද ලද්දෝ තමයි. නමුත් නොදක විශ්වාස කරන්නේ වඩා ආශිර්වාද ලද්දෝය. එතකොට අපි කාගේද රෝද? කවුද හාස්කම් කළේ? මුළුම අපි ආබ්‍රහම්ගේ දරුවෝ. ඇදහිල්ල පියා කවුද? ආබ්‍රහම් කරපු හාස්කමක් පුළුවන් නම් හොයාගන්න බයිබලේ කිසිම හාස්කමක් ආබ්‍රහම් කරේ නැහැ. ඒ ආබ්‍රහම්ට තිබුණ ඇදහිල්ල නොදක විශ්වාස කරපු ඇදහිල්ල. ආබ්‍රහම්ගේ ආපු පරම්පරාව ඊශ්‍රායල්ගෙන් පස්සේ යන කට්ටිය දැකලා තමයි විශ්වාස කරන්නේ. මෝසෙස් එයා තමයි හාස්කම් කරන්න පටන් ගන්නේ බයිබලේ. අර සැරයටි බිම දාලා එක නායක වෙලා ඊට පස්සේ වතුර ලේ කරලා මැඩියු ගෙනල්ලා රජමාලිගාවට ගල් වර්ෂාවක් ගෙනල්ලා රතු මුදු දෙබෑ කරලා කාන්තාරේ පර්වතේ පල්ලා වතුර දීලා මේ හාස්කම් ඔක්කොම කරේ කවුද? ආබ්‍රහම් නෙවෙයි මෝසෙස්. මෝසෙස්කින් තමයි හාස්කම් ඊශ්‍රායල්ට එන්නේ. ඒ හාස්කම් තමයි අද සභාව අල්ලගෙන ඉන්නේ. නමුත් ඒක නෙවෙයි හාස්කම. ඒ පෙනෙන පිටතින් පෙනෙන දේ. ඒක මගේ ජීවිතේට මොකක් හරි ප්‍රශ්නයක් ආවම මම ආඥා කළා අනුග්‍රහය මත මම ඒක දරා ගන්නවා. ඒක තමයි ඒක හාස්කම. නමුත් අර මේ ඔය සෝමහේවල් වල උගන්වන හාස්කම වෙනයි. ඒගොල්ලෝ කියන්නේ හාස්කම වෙන්න ඕන. ඒතර එතන තියෙන අදිෂ්ඨානය. අදිෂ්ඨානයයි ඇදහිල්ලයි වෙනස්. ඇදහිල්ල කියන්නේ මං කරන දෙයක් නෙවෙයි. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ මං වෙනුවෙන් පිළිල කළා දේ මාර්ගය මං විශ්වාස කරලා ඒකේ පිටන එක. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. නේද? හාස්කම් කරගන්න එක අදිෂ්ඨානයක් තියෙනවා. ඒතර අදිෂ්ඨානෙන් හාස්කම් කරන අය ලෝකෙත් තියෙනවා. ඔය තියෙන්නේ මොකද විශ්ව ශක්ති කියලා එකක් තියෙනවා. තව අනුරාධපුරේ අප්පච්චි කියලා කෙනෙක් කරනවා. මේවා අදිෂ්ඨාන. අදිෂ්ඨානෙන් ගැලවෙන්නේ නැහැ. හාස්කම වෙයි ගැලවෙන්නේ නැහැ. නමුත් ගැලවෙන්නේ මොකද්ද? ගැලවෙන්නේ ඇදහිල්ලෙන්. ඇදහිල්ල මොකද්ද? ඇදහිල්ල කුරුස පූජාව යේසුස් වහන්සේ තුල අපි දැක්කේ නැති එක අපි දකින්න තු විශ්වාස කරන එක. ඒකෙන් තමයි අපි ගැලවෙන්නේ. එතන මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නවලදී ඔයගොල්ලෝ දකින්න නැති කෙනෙක් ඔයගොල්ලෝ එක්ක ඉන්නවා. යේසුස් වහන්සේ. ඒකට ඒක විශ්වාස කරන්න, පූජාව විශ්වාස කරන්න, අනුග්‍රහය විශ්වාස කරන්න. යේසුස් වහන්සේගේ අනුග්‍රහය පාවතුමා කියනවා මා බලවත් කරන්නව තැන් වාසිය තුල. ඒලා සියලු දේ පුළුවන්. නමුත් පේතෘස් සියලු දේ බැරිුණානේ. රෝගීන් සුව කරා, යක්ෂය සුව කරා, මුද පිටපයින් යන්න බෑ. ඉතින් මොකද ඇදහිල්ල? එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ දැකලා විශ්වාස කරේ අපි නොදැක. තවත් කතන්දරයක් වුණා. ඒ සංස්කෘතික මැරලා ඔක්කොම පූජාවල් ඉවර කරලා මලුන්ගෙන් නැගිටලා උන්වහන්සේ යනවා පහටද
උන්වහන්සේ යන්නේ ගෝල දෙන්නෙක් යනවා යෙරුසලම ඉඳන් එම්මාවුස් වලට. යනකොට යේසුස් වහන්සේ කියලා ඒගොල්ලෝ ජොයින් වුණා. එකතු වුණා. නමුත් අඳුරගත්තේ නැහැ ඒගොල්ලෝ. උන්වහන්සේ අඳුර ගන්න බැරි වෙන එකතු වුණේ. එතකොට ඒගොල්ලෝ කතා වෙලා යනවා යේසුස් වහන්සේගේ මරණය ගැන. එතකොට මරණය ගැන කතා වෙලා යද්දී යේසුස් වහන්සේ කියනවා නේද? අඥානෙනි අනාගත උතුරු වලින් කීප දේවල් විශ්වාස කරන්න බලා තාම ප්‍රමාද වෙන්නේ ඇයි? උන්වහන්සේ දුක විඳලාම මහිමයට වෙමින් තිබුණා නේද? කියනකොට ඒගොල්ලෝ ඒ සංසකේ කීමියම් දැක් තේරෙනවා. එතකොට ඒගොල්ලෝ ආරාධනා කරනවා හෝටලයට එන්න කියලා තානායමට. තානායමේදී යේසුස් රොටි කඩනකොට ඒගොල්ලෝ අඳුර ගන්නවා. මම යේසුස් වහන්සේ නේද කියලා. අඳුරගත්ත වැඩි ඊළඟට මොකද වෙන්නේ? යේසුස් වහන්සේ නොපෙනියා. ඇයි ඒ තමයි යේසුස් වහන්සේගේ හැටි. යේසුස් වහන්සේ දැන් මේගොල්ලන්ට පරිණිඩ දුන්නා. මම මලුන්ගෙන් නැගිට්ටා කියන එක. ඒගොල්ලෝ අඳුරගත්ත දැන් උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා තමයි කියලා. ඊට පස්සේ තවදුරටත් යේසුස් වහන්සේ ඕනේ නැහැ. ඒකත් ඒ වගේම ඕගොල්ලෝ අඳුරගත්තා නම් කවදාද යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන එක. ඊට පස්සේ යේසුස් වහන්සේ ඇස්වලින් දකින්න හදන්න එපා, කට අදහන්න හදන්න එපා. අදහන්න මොකද්ද? ඔය අදහනවා නම් ඔයාගේ ජීවිතේ ඔයාට වෙන සීලුම දේ ඔයාගේ යහපත පිටස එකට පෙරලෙනවා. ඉන්න බය වෙන්න එපා. කුණාටු මැද්දේ උන්වහන්සේ ඉන්නවා අදහන්න. ඒ ඇදිල්ල තමයි අපි අවසානයේ දක්වා ගෙනියන්නේ මරණයනුත් එහාට. නමුත් අර රෝග සුව කරන යක්ෂය දුරු කරන මේ ලෝකයේ ආශිර්වාද ලැබවන යාන වාහන ලැබිලා ගෙවල් දොරවල් ලැබිලා මේ ලෝකේ සබ සම්පatti භුක්ති විඳින ඇහැට පේන ඇදිල්ලක් තියනවානේ. ඒක මේ ලෝකෙන් ඉවරයි. ඒ සංස්කෘතික ජීවත් කරන ආත්මයයි. මානසික කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ ගෝල්ලන්ට ඒ මානසික දේ ඕන වුණා. පේතුරුස් අහනවා අපි සියල්ල අතරලා බොනස් එක්කව අපිට මොනවද හම්බෙන්නේ? ඒ සංස්කෘතික කියනවා බල සිළු දේ අතරලා මානු ආවනම් මේ වලට ගෙවල් දොරවල් ගම්බිම් නැවත උත්පාදනයේදී ඒවා සියලු දෙයක් හම්බ වෙනවා 100ක් ගුණයක් හම්බ වෙනවා සදාකාල ජීවනෙත් හම්බ වෙනවා. එතකොට ඒ ඔයගොල්ලන්ට දවස්